හෙලෝ ගයිස් මං අද ඔයාලට කියලා දෙන්නේ ChatGPT එකෙන් කොහොමද ලස්සන කාටුන් ෆොටෝ එකක් හදාගන්නේ කියලා. අපි ChatGPT එක ඕපන් කරගෙන මෙන්න මේ විදිහට කොහොමද හදාගන්නේ කියලා බලමු. අපි ඉස්සෙල්ලාම ඉමේජ් එකට යන්න ඕනේ. එකට ගිහිල්ලා ෆොටෝස් කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ අපි කැමති ෆොටෝ එකක් තෝරගන්න ඕනේ. අපි කැමති ෆොටෝ එකක් අපි උදාහරණයකට දාලා බලමු. මෙන්න මේ ෆොටෝ එක रोहित शर्मा इन फोटो है अभी एक दाला यूज दिस फोटो कार्टून फोटो කියලා සර්ච් කරගමු. ඊට පස්සේ ඔයාලට වෙනවා මෙතන getting started කියලා වැටුණා. ඊට පස්සේ ටික වෙලාවක් අපිට ඉන්න වෙනවා මේක බලාගෙන එනකම්. ඔයාලට වෙනවා දැන් image created වෙලා ඉවරයි. වෙන රෝහිත් ශර්මගේ ෆොටෝ එක කාටුන් ෆොටෝ එකක් විදිහට වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක ලයිබ්‍රරි එකට ගිහිල්ලා डाउनलोड කරගන්න ඉමේජ් එකට. ඊට පස්සේ ඔයාලට පේනවා පොඩ්ඩක් උඩින් අකුරු වැටිලා එහෙම තියෙනවා. ඊට පස්සේ අපි ඒක සේව් කරගමු. ඊට පස්සේ මේක ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ මේක අනිවාර්යෙන් ගැලරියට සේව් වෙනවා. අපි ඊට පස්සේ බලමු මෙන්න මේ වගේ ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒකට කරන්නත් තියෙන්නේ අර වගේම ෆොටෝස් එකට ගිහිල්ලා තමන්ගේ ෆොටෝ එකක් තෝරගන්න. මම දැන් ෆොටෝ එකක් තෝරගත්තා. මම මේක දානවා. ඒක ඩන් කරාට පස්සේ ඊට පස්සේ කරන්න තියෙන්නේ ask anything කියලා දැන කූස් එක එනවා ඔබට පේනවා. ඊපස්සේ ඒක ටිකක් වෙලා ඔබාගෙන ඉඳලා ඊට පස්සේ වැටෙනවා පේස්ට් කියලා. ඒක ඔබා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ ගත්තේ ක්‍රියේටිව් වැඩ්ඩා කියන channel එකේ. ඒකෙත් තියෙනවා ටෙක්නිකල් এডুকেෂන් වගේ YouTube channel එකක් ඒක. ඒකත් subscribe කරන්න. ඊට පස්සේ අපේ YouTube channel එකේ මේ විදිහට දාගමු. නම මේ විදිහට දාගත්තා. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මෙතන දීලා තියෙනවා. ඒ කියන්නේ play button එක අරන් ඉන්න කෙනාගේ කොහොමද තියෙන්න ඕන කියලා. මෙතන දාලා තියෙනවා dark red කියලා. මම ඒක දා ගන්නවා light green කියලා. ඊට පස්සේ බලමු මේක කොහොමද දෙන්නේ කියලා. මේ තියෙන message එක මම පල්ලෙහා comment box එකේ දාලා තියන්නම්. ඒක ඔයාලා copy කරගෙන මේ විදිහටම කරන්න යන්න. දැන් ටිකක් වෙලා ඉන්න වෙනවා අපිට. එයාලා මේ ෆොටෝ එක එවනකම්. ඊට පස්සේ ඔයාලට වෙනවා image එක ඇවිල්ලා තියෙනවා. ලස්සන කාටුන් ෆොටෝ එක හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා වගේම ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඒක අපේ ගැලරියට සේව් කරගමු. අපිට ඕනම් පුළුවන් YouTube silver play button එක gold play button එක කරගන්න. ඉස්සෙල්ලා වගේම අපි නම වෙනස් කරා වගේම එතනම අපිට gold play button කියලා දැම්මොත් පුළුවන්. එහෙම වෙනස් කරගන්න. එහෙනම් guys මේ වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න, ලයික් එකක් දාන්න යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න guys. මං කිව්වා වගේම මෙන්න මේ මැසේජ් එක කමෙන්ට් බොක්ස් එකේ ඇති. ඒක කොපි කරගෙන ChatGPT එක අරගෙන මේ විදිහට පේස්ට් කරලා ඔයාලා ෆොටෝ එකක් හදාගන්න. Goodbye guys.